ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා අදත් AI ටෙක් ලංකා YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන. software industry එකේ developersලට එහෙමත් නැත්නම් programmersලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි හරියට software best practices, industry standards වලට අනුව නියම ප්‍රමිතියට අනුකූලව quality clean code එකක් ලියන එක. ගොඩක් වෙලාවට කෝඩ් එකක quality එක manage කරනවා කියන්නේ ගොඩක් වෙලා යන වැඩක්. නමුත් ඒ වැඩේ දැන් ලේසියෙන්ම කරගන්න පුළුවන් කියලා මම කිව්වොත් ඔව් අද කතා කරන්නේ මේ වැඩේ ලේසියෙන්ම කරගන්නේ කොහොමද කියලා. එහෙනම් මුලින්ම අපි බලමු මොකක්ද මේ clean code එකක් කියන්නේ කියලා. සරලව කිව්වොත් කෝඩ් එකක් clean code එකක් වෙන්න නම් මේ කරුණු වලින් කෝඩ් එක සමන්විත වෙන්න ඕනේ. මෙතන පෙන්නලා තියෙන්නේ කරුණු කිහිපයක් විතරයි. මීට අමතරව කරුණු ඔයාලා දන්නවා නම් ඒ ගැන පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කියන්න අමතක කරන්න එපා. පළවෙනි කරුණ තමයි කෝඩ් එකක් රීඩබල් වෙන්න ඕනේ. ඒ කියන්නේ හැමෝටම කියවන්න ලේසි වෙන්න ඕනේ. ඒ වගේම කෝඩ් එක සිම්පල් සහ ක්ලියර් වෙන්න ඕනේ. අර්ථවත් සහ unnecessary complexity නැතිව ලියපු කෝඩ් එකක් වෙන්න ඕනේ. කෝඩ් එකක් testable වෙන්න ඕනේ. කෝඩ් එකේ තියෙන logic එකට test cases ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම කෝඩ් එක maintainable වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉදිරියට කෝඩ් එක update කරන්න හෝ bug fix කරන්න ලේසි වෙන්න ඕනේ. කෝඩ් එකට consistent style එකක් තියෙන්න ඕනේ. naming convention, indentation වගේ දේවල් කෝඩ් එකේ follow වෙන්න ඕනේ. එකම logic එක කෝඩ් එකේ නැවත නැවත ලියන්නේ නැතුව කෝඩ් reuse කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලා test class ලියනවා. test class ලියද්දී ඔයාලා ඒක test methods වල එකම record එක නැවත නැවත create කරනවා. නමුත් ඔයාලට පුළුවන් වෙනම test data utility class එකක් ලියලා records utility class එකේ create කරලා ඒ create කරපු records ටික test class එකේ call කරන්න ඔයාලට පුළුවන්. එතකොට code එක reuse කරන්න පුළුවන්. code එකේ security issues වළක්වා ගන්න ඕනේ. project එකේ files, classes, folders logical order එකක තියෙන්න ඕනේ. ඒ වගේම තමයි industry best practices සහ standards අනුගමනය කිරීමත් වැදගත්. ඉතින් කෝඩ් එක ලියන එක විතරක් නෙමෙයි. ඒක පැහැදිලි කිරීමත් තවත් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ලියන එකත් වැදගත්. ඒ නිසා තමයි අපිට clean code එකක් ඕනේ. clean code එකක් තිබුණම අපිට ලැබෙන්නේ මේ වගේ ප්‍රයෝජන. විශේෂයෙන්ම කියවන්න සහ තේරුම් ගන්න පහසුයි. අපි ලියන කෝඩ් එක රීඩබල් නම් ඕනම කෙනෙකුට ඒක බලලා තේරුම් ගන්න පුළුවන්. මේන්ටේන් කරන්න සහ අප්ඩේට් කරන්න පහසුයි. හිතන්න මාසෙකට පස්සේ අවුරුද්දකට පස්සේ කෝඩ් එකකට වෙනස්කමක් කරන්න හදනකොට ක්ලීන් කෝඩ් එකක් තිබ්බේ නැත්නම් Tamanම ලියපු කෝඩ් එකවත් තේරුම් ගන්න බැරි වෙයි. ක්ලීන් කෝඩ් තියෙනකොට ඒවා කියවලා ඉක්මනින්ම අප්ඩේට් කරන්න පුළුවන්. bug සහ defect අඩු වෙනවා. clean code එකක් කියන්නේ structured code එකක්. ඒ නිසා logic errors, silly mistakes වගේ ඒවා අඩු වෙනවා. ඒ වගේම security risk අඩු වෙනවා. clean code එක secure practices වලට අනුගත වෙනවා. ඒ නිසා unvalidated inputs, SQL injection, cross-site scripting වගේ attacks වලට ඉඩ අඩුයි. ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකේදී අපි කෝඩ් එකක් ඩිප්ලොයි කරන්න කලින් කෝඩ් රිවිව්ස් කරනවා. ඉතින් මේ කෝඩ් රිවිව් සහ අප්‍රූවල්ස් පහසු වෙනවා කෝඩ් එක ක්ලීන් කෝඩ් එකක් වුණොත්. ඉතින් කෝඩ් එකක් රිජෙක්ට් වෙන්නත් chance එක අඩුයි. ඒ වගේම ඩිවෙලොපර්ස්ලගේ ප්‍රොඩක්ටිවිටිත් වැඩි වෙනවා. හරි. ඉතින් දැන් අපි බලමු මොකද්ද මේ GitHub Copilot කියන්නේ කියලා. GitHub Copilot ගැන මං
කියන්න හේතුව තමයි අද මන් ඩිමොන්ස්ට්‍රේෂන් එක සඳහා යූස් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ GitHub Copilot වලින් ජෙනරේට් වෙච්ච කෝඩ් එක. අපි ඒ කෝඩ් එකේ ක්වොලිටි එක තමයි අද ඩිමොන්ස්ට්‍රේෂන් එකේදී මොනිටර් කරන්න යන්නේ. සරලවම කිව්වොත් GitHub Copilot කියන්නේ ChatGPT වගේම ඔයාලා දන්න generative AI tool එකක්. GitHub Copilot පුහුණු කරලා තියෙන්නේ අන්තර්ජාලයේ තියෙන පොදු කෝඩ් ලයින්ස් බිලියන ගණනක් භාවිතා කරලා. දැන් අපි බලමු මේකේ ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. ඔයාලා ටයිප් කරනකොට සම්පූර්ණ කෝඩ් ලයින්ස් or functions පවා ඔටෝ කම්ප්ලීට් කිරීමේ හැකියාව GitHub Copilot එකට තියෙනවා. මේකෙන් අපේ කෝඩ් ලියන වේගය ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි natural language prompts තේරුම් ගැනීමේ හැකියාවත් GitHub Copilot එකට තියෙනවා. ඒ කියන්නේ ඔබට අවශ්‍ය දේ සාමාන්‍ය වචන වලින් කමෙන්ට් එකක් විදිහට ලිව්වම Copilot එක ඒක ජෙනරේට් කරලා දෙනවා. ඒ වගේම යම්කිසි ගැටලුවකට විසඳුම් එකකට වඩා ඒ කියන්නේ විසඳුම් කිහිපයක්ව සජෙස්ට් කිරීමේ හැකියාවත් මේ ටූල් එකට තියෙනවා. මේ නිසා අපිට හොඳම සහ ගැළපෙනම විසඳුම තෝරා ගන්න අවස්ථාව ලැබෙනවා. ඔබේ කෝඩින් පැටර්න්ස් වලින් ඉගෙනගෙන කාලයත් සමග ඔයාලගේ අවශ්‍යතාවලට අනුව GitHub Copilot එක හැඩගැහෙනවා. ඒ වගේම විශේෂම කාරණය තමයි VS Code වගේ IDEs සමග GitHub Copilot එක බොහොම පහසුවෙන්ම ඉන්ටිග්‍රේට් කරලා ඔයාලට යූස් කිරීමේ හැකියාවත් පවතිනවා. අපි ක්ලීන් කෝඩ් එකක් ලියන එක ගැන කතා කළා. ඒ වගේම ඒ කෝඩ් එක කන්ටිනියස්ලි ක්වොලිටි එකට තියෙන විදිහට මේන්ටේන් කරන්න නම් SonarQube වගේ ප්ලැට්ෆෝම් එකක් යූස් කරන්නත් පුළුවන්. SonarQube කියන්නේ ස්ටැටික් කෝඩ් ඇනලිසිස් කියන ටෙක්නික් එකෙන් වැඩ කරන ටූල් එකක්. SonarQube වලින් කෝඩ් එකේ තියෙන bugs, vulnerabilities වගේ දේවල් ප්‍රොඩක්ෂන් යන්න කලින්ම අඳුරගන්න පුළුවන්. මොනවද මේ SonarQube එකෙන් අපිට ලැබෙන benefits? Early bug detection. ඒ කියන්නේ අපිට කෝඩ් එක ප්‍රොඩක්ෂන් යන්න කලින්ම තියෙන bugs identify කරගන්න පුළුවන්. ඒ නිසා අපිට වෙලාව ගොඩක් ඉතිරි කරගන්න පුළුවන්. වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්නත් පුළුවන්. Improved maintainability. ඒ කියන්නේ කෝඩ් එක පසුකාලීනව අප්ඩේට් කරන්න, bugs fix කරන්න, වගේම refactor කරන්න පහසු විදිහට කෝඩ් එක ලියන්න SonarQube උදව් කරනවා. Security insight. සියල්ලට වඩා වැදගත් දේ තමයි කෝඩ් එකේ security එක. කෝඩ් එකේ තියෙන්න පුළුවන් vulnerabilities, injection flaws වගේ දේවල් identify කරලා secure කෝඩ් එකක් develop කරන්න උදව් කරනවා. Code coverage monitoring. SonarQube එක unit test coverage එක මොනතරම් හොඳද කියලා track කරනවා. coverage අඩු නම් ඒකත් highlight කරනවා. CI/CD pipeline integration. GitHub, GitLab, Bitbucket, Jenkins වගේ CI/CD tools වලට plug කරලා කෝඩ් එක auto analyze කරන්න පුළුවන්. AI code assurance. දැන් AI වලින් generate කරපු codes ලියන එක හරිම සාමාන්‍ය දෙයක් වෙලානේ. ඉතින් Copilot වගේ tools use කරාම SonarQube check කරලා කියනවා මේ AI code එක safe ද, නියම quality එක තියෙනවද කියලා. හරි. දැන් අපි බලමු SonarQube එකේ තියෙන AI හැකියාවන් ගැන. අපිට අදහසක් තියෙනවනේ දැන් ඩිවෙලොපින් වලට ගොඩක් අය Copilot වගේ AI tools භාවිතා කරනවා කියලා. AI generated code එකේ quality සහ security maintain කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුමක් විදිහට SonarQube එකකින් ලැබෙන AI capabilities හඳුන්වා දෙන්න පුළුවන්. හරි. දැන් අපි බලමු SonarQube වල තියෙන මේ AI capabilities මොනවද කියලා. මුලින්ම
සෝන කියුබ් වලට ඔයාලට ලියන කෝඩ්ස් වල මොනවා හරි ඉෂුස් තිබුණොත් ඒවත් සෝන කියුබ් රූල්ස් වලින් අයිඩෙන්ටිෆයි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ෆීචර් එක එනේබල් කරලා තිබ්බොත් ඒ ඉෂුස් ෆික්ස් කරගන්න ආකාරය ගැන සජෙෂන් ලබා දෙනවා. මේකෙන් කෝඩ් රීෆැක්ටර් කරන එකත් ලේසි වෙනවා. මේ ෆීචර් එක ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ සෝන කියුබ් පේඩ් version වල. ඒ වගේම තමයි මේ ෆීචර් එක රූල්ස් කිහිපයකට විතරයි අවైలබල්ස් වෙන්නේ. ඔයාලට ඒ රූල්ස් මොනවද කියලත් සෝන කියුබ් ඩොකියුමන්ටේෂන් එකෙන් දැනගන්න පුළුවන්. මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා තියන්නම්, එතනින් බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලා AI tool එකකින් ලියපු කෝඩ් එකක් නම් සෝන කියුබ් quality gates වලින් බලනවා මෙය acceptable quality එකක්ද bugs vulnerabilities තියෙනවද කියලා. මේකෙන් අපිට confidence එකක් ලැබෙනවා AI code එක safe කියලා. ඒ වගේම ඔයාලගේ project portfolio වල දැන් ඉතා පහසුවෙන් AI code assurance වලින් ලැබෙන ratings බලන්න පුළුවන්. මේකෙන් උදව්වක් වෙන්නේ ඔයාලගේ project එක, application එක සහ portfolio එකට අදාළ coding standards රඳවාගෙන කෝඩ් එකේ ගුණාත්මක භාවය විශ්ලේෂණය කරන්න. හරි. ඒ වගේම තමයි සෝන කියුබ් ප්‍රයිසින් ප්ලෑන් එක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ෆ්‍රී, ටීම් සහ එන්ටර්ප්‍රයිස් කියලා ප්ලෑන්ස් තුනක් තියෙනවා. ඒ වගේම තමයි AI ෆීචර්ස් ඔයාලට බලා ගන්න හම් වෙන්නේ ටීම් ප්ලෑන් එකේ සහ එන්ටර්ප්‍රයිස් ප්ලෑන් එකේ. ටීම් ප්ලෑන් එක ඔයාලට දවස් 14ක් යනකම් පාවිච්චි කරලා බලන්න පුළුවන් ෆ්‍රී ට්‍රයල් එක. කිසිම ගාණක් කැපෙන්නේ නැහැ. ඔයාලට ඕනම වෙලාවක ටීම් ප්ලෑන් එක කැන්සල් කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. මුලින්ම ඔයාලා මෙන්න මේ URL එකට ගියාම ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි සෝන කියුබ් cloud environment එක. ඔයාලට මේ සෝන කියුබ් cloud එකට GitHub, Bitbucket, GitLab, Azure DevOps වගේ options පාවිච්චි කරලා log වීමේ හැකියාවක් තියෙනවා. මම මෙතනදී GitHub use කරන්නේ. GitHub කියන option එක use කරලා මම සෝන කියුබ් cloud එකට log වෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට load වෙලා මේ විදිහට සෝන කියුබ් cloud එක ඕන් වෙනවා. මෙතන කල් හදපු projects ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. මුලින්ම මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේකේ organization එකක් හදන්නේ කියලා. ඔයාලට පුළුවන් මෙතන තියෙන මේ plus icon එක click කරන්න. ඒකලා create new organization කියන option එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට DevOps platform එකක් use කරලා මේ organization එකක් හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට GitHub use කරලා හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට manually හදාගන්න පුළුවන්. මම මෙතන create one manually කියන option එක දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙන්න මේ options ටික select කරලා ඔයාලට organization එකක් හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මෙතන කලින් organization එකක් හදලා තියෙන හින්දා මං ආය organization එකක් හදන විදිහ ඔයාලට පෙන්වන්න යන්නේ නැහැ. ඔයාලට තියෙන්නේ මේ details fill කරලා organization එකක් හදාගන්න. හරි. මං හදාගත්ත organization එක ඔයාලට පෙන්වන්නම්. මේ ටෙස්ටෝක් රවිඳු කියන්නේ මං හදාගත් ඕගනයිසේෂන් එක. ඊට පස්සේ මේ ඕගනයිසේෂන් එක යටතේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ප්‍රොජෙක්ට්ස් ක්‍රියේට් කරගන්න. ඒ වගේම තමයි මෙතන ඇඩ්මිනිස්ට්‍රේෂන් ටැබ් එකට ගියාම ඔයාලට ඒ කෝඩ් ෆික්ස් කියලා එකක් බලන්න පුළුවන්. මම ඒක ක්ලික් කරන්න. මෙතනින් ඔයාලට පුළුවන්
AI කෝඩික්ස් එක නේද කරගන්න. මෙතන all process වලට enable කරලා ඉන්නේ. මෙතන providers වාට හැම provider කෙනෙක් කරගන්න පුළුවන්. මන්නට මේ select කරගෙන ඉන්නේ OpenAI GPT-4. අනිත් තමයි මේ කලින් කිව්වා වගේම මේ AI features ඔයාලට available වෙන්නේ team සහ enterprise කියන plans දෙකේ විතරයි. හරි. මම මෙතනින් අලුත් project එකක් create කරගන්නවා. analyze new project කියන option එක මේ විදිහට select කරගන්නවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් organization එකත් මේ විදිහට ඇවිත් තියෙනවා. මම දැන් project එක create කරන්නේ මේ organization එක යටතේ. හරි. මම මෙතන display name එක දෙනවා AI Tech Lanka. මේ විදිහට display name එක දෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන project key එක automatically generate වෙනවා. මම මෙතන public කියන එක තමයි select කරන්නේ. ඒක next දෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට options දෙකක් එනවා. previous version සහ number of days කියලා. previous version කියන්නේ any code that has changed since the previous version is considered new code. previous version එක පස්සේ create කරන ඕනම code එකක් අලුත් code එකක් විදිහට ගන්නවා. මම මෙන්න මේ option එක select කරනවා. මෙතන recommended for project following regular versions or releases කියලා තියෙනවා. මේ number of days කියන එක recommended for project following continuous delivery. හරි. මම මෙතන previous version කියන option එක select කරගන්නවා. ඊට පස්සේ මම මෙතන create project දෙනවා. හරි. ඊට පස්සේ අපේ project එක මේ විදිහට create වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. choose your analysis method කියලා ඇවිත් තියෙනවා. මම මෙතන manually කියන option එක දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න බලන්න run analysis on your project කියලා ඇවිල්ලා මේ විදිහට what option best describe your project කියලා තියෙනවා. මම අද හදන්නේ JavaScript project එකක්. ඒ හින්දා මම මෙතන other කියන option එක select කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට operating system එක select කරන්න එනවා. ඔයාලා use කරන්න Linux-ද, Windows-ද, එහෙම නැත්නම් macOS-ද කියලා මෙතනින් select කරන්න පුළුවන්. හරි. මම මෙතන use කරන්නේ Windows operating system එකක් නිසා මම මෙතන Windows කියන option එක දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් download and unzip the Sonar scanner for Windows. මෙතන ඔයාලට මෙන්න මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හරි. මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් ෆයිල් එක මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. දැන් මට පුළුවන් මේ ෆයිල් එක ඕපන් කරලා ඔයාලා කැමති ලොකේෂන් එකට මේ ෆයිල් එක අන්සිප් කරගන්න තියෙන්නේ. මෙතන සර්ච් එකට ගිහින් environmental variables වලට යනවා. හරි. ඊට පස්සේ ඔයාලා අන්සිප් කරගත්ත ෆයිල් එක මේ විදිහට environmental variables වල path variable එකට set කරගෙන ඕනේ. ඔයාලට මෙතන පේනවා ඇති මං Sonar scanner එකේ bin folder එකේ path එක මේ විදිහට set කරලා තියෙනවා. ඔයාලා මේ විදිහට Sonar scanner file එක unzip කරලා
ඒකේ bin folder එකේ path එක මේ විදියට environmental variables වල path variable එකට set කරගන්න ඕනේ. ඒක තමයි first step. ඊට පස්සේ ඔයාලට පුළුවන් Sona token environment variable එක set කරගන්න. මෙතන environmental variables වල ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන already මේක එකක් create කරලා තියෙනවා Sona token මෙන්න මේක. හරි. ඔයාලත් මේ විදිහට variable name එක Sona token දීලා variable value එක මේ විදිහට token එක ඔයාලා මෙතන දෙන්න ඕන. හරි. හරි. මම මේක copy කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන Sona token එකට මේ value එක දෙන්න. ඕකේ. ඊට පස්සේ මේක ඕකේ කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට Sona scan එක ඔයාලගේ VS Code IDE එකේ run කරන්න. හරි. දැන් මම VS Code IDE එක මේ විදිහට open කරගත්තා. මම මේ විදිහට project එකක් කරගෙන තියෙනවා. හරි. මුලින්ම ඔයාලා කරන්න ඕනේ අවශ්‍ය කරන extensions මේකට install කරගන්න ඕනේ. ඒකට ඔයාලා යන්න ඕනේ මෙතන extension icon එක click කරන්න. හරි. ඊට පස්සේ මේ විදිහට load වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලා search කරන්න මුලින්ම GitHub Copilot. මේ විදිහට search කරන්න. හරි. මේ විදිහට load වෙනවා බලා ගන්න පුළුවන්. මෙතන GitHub Copilot කියන option එක ඔයාලා click කරන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ extension එක VS Code එකට මුලින්ම install කරගන්න ඕනේ. හරි. ඊළඟට අපි බලමු Sona Cube එකත් ඔයාලා install කරගන්න ඕනේ VS Code වලට. මෙතන ඔයාලා search කරන්න Sona Cube. මේ විදිහට search කරාම මේ විදිහට extension එකක් එයි Sona Cube for IDE කියලා මේක ඔයාලා select කරන්න. මේකත් ඔයාලා VS Code වලට install කරගන්න ඕනේ. මේ IDE එක install කරගත්ත පස්සේ ඔයාලට එයි Sona Cube Cloud connection එක create කරගන්න. ඔයාලා VS Code එක Sona Cube Cloud එකට connect කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන Sona Cube කියලා option එකක් තියෙනවා. මම මේක click කරගන්නවා. මේක click කරාම ඔයාලට මේ විදිහට load වෙනවා බලා ගන්න පුළුවන්. හරි. දැන් මම කරන්න යන්නේ JavaScript project එකක් create කරන්න යන්නේ GitHub Copilot use කරලා. හරි. මම මුලින්ම කරන්නේ මෙතන view කියන option එකෙන් chat එක open කරගන්නවා. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට chat එක open වෙනවා. හරි. මම මෙතනදී prompts තුනක් කලින් ready කරගෙන තියෙනවා. මම මෙතනින් පළවෙනි prompt එක මෙයාට දෙන්න. මෙහෙම මේ prompt එක copy කරනවා. මම මේ prompts තුනක් description එකේ දාලා තියන්න ඔයාලට use කරන්න පුළුවන්. හරි. මම මෙතනින් copy කරගත්ත prompt එක මේ විදිහට paste කරනවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙයා code එකක් generate කරනවා. මම මෙතන කිව්වේ write the code in JavaScript that connected to the SQL database and retrieve the user's account information and send data to third-party application using REST API. හරි. දැන් මේ විදිහට මෙයා code එකක් generate කරනවා. මම මේ code එක file එකකට insert කරගන්නවා.
හරි මෙතනින් ඔයාලට පුළුවන් apply in edit option එකෙන් මේක ෆයිල් එකකට apply කරගන්න. හරි ඊට පස්සේ මම මේක save කරනවා test කියලා. මෙතනින් ඔයාලට save as type එක select කරන්න පුළුවන්. මම මේක JavaScript හින්දා මම මෙතනින් JavaScript කියන option එක දෙනවා. ඊට පස්සේ මේ ෆයිල් එක save කරගන්න. හරි ඔයාලට දැන් මෙතන files වලට ගියාම බලන්න පුළුවන් ඔයාලගේ test.js ෆයිල් එක මේ විදිහට create වෙලා තියෙනවා. හරි මම දැන් මෙතනින් terminal එක open කරගන්නවා. මේ විදිහට terminal එක open කරගන්නවා. හරි ඔයාලට දැන් පුළුවන් මේ විදිහට SonarQube cloud එකට ගිහින් මේ විදිහට scan එක run කරන command එක තියෙනවා. ඔයාලට මෙතනින් copy කරගන්න පුළුවන්. දැන් මම මෙතනින් මේක copy කරගන්නවා. හරි දැන් ඔයාලට පුළුවන් copy කරගත්ත command එක මෙතනින් paste කරගන්න. මේ විදිහට ඒකලා මම මේක enter කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට Sonar scan එක run වෙනවා. මේකට ටික වෙලාවක් යනවා. හරි දැන් Sonar scan එක run වෙලා ඉවරයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Sonar cloud එකේ මේ විදිහට ඔයාලගේ ෆයිල් එකට අදාළව ඔයාලගේ ප්‍රොජෙක්ට් එකට අදාළව මේ විදිහට රිසල්ට් එක. හරි මෙතන එක security issue එකක් අඳුරගෙන තියෙනවා. අපි බලමු ඒ security issue එක මොකක්ද කියලා. හරි මම මෙතන 1 කියන එක ක්ලික් කරනවා. මේක ක්ලික් කරාම මේ විදිහට load වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අඳුරගෙන තියෙන්නේ authentication error එක. ඒ කියන්නේ මෙතන කියනවා hard coded passwords are security sensitive. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක තමයි rule එක. මේක ඔයාලට open කරගන්න පුළුවන්. මෙතනින් මේ rule එක ගැන විස්තර ඔයාලට කියවන්න පුළුවන්. හරි මම ආපහු මේකට යන්න. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් test.js එකේ තමයි මේ security issue එක තියෙන්නේ. හරි මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ line එකේ තමයි your db password මේ line එක highlight කරලා කියනවා review this potential hard coded password. හරි මේ විදිහට issue එක highlight වෙනවා. හරි අපි දැන් බලමු මේ issue එක fix කරන්නේ කොහොමද කියලා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන how can I fix it කියලා tab එකක් තියෙනවා. මේකෙදිත් ඔයාලට බලා ගන්න පුළුවන් recommended secure coding practices කියලා මේ විදිහට recommend කරනවා. password එක වෙනම configuration file එක store කරලා ඒක use කරන්න පුළුවන් කියනවා. එහෙම නැත්නම් database එකේ store කරන්න කියනවා. හරි අපි දැන් බලමු කොහොමද මේ issue එක fix කරන්න කියලා. හරි මම ආපහු VS Code IDE එකට ආවා. මෙතනදී ඔයාලට පේනවා ඇති SQL server configuration එකක් test.js file එකේම තියෙනවා. මම මුලින්ම කරන්නේ මේ SQL server configuration එක separate කරගන්න එක. හරි මම මෙතනදී මගේ දෙවනි prompt එක මෙතන paste කරගන්නවා. හරි අපි බලමු දැන් මෙයාගේ response එක. මම මෙතනදී ඇහුවේ can you write database configuration in separate config.js file and those configuration should use in test.js file. හරි අපි දැන් බලමු මෙතන මෙයා config.js file එක generate කරලා තියෙනවා. මම මේක apply to config.js කියන එක දෙන්න.
ඊට පස්සේ new file config.js කියලා එනවා. ඒකල මම මෙතනින් මේක accept කරනවා. දැන් ඔයාලට පේනවා config.js configurations ටික ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ test.js ෆයිල් එක අප්ඩේට් කරන්න තියෙනවා. මම මේකත් ඇප්ලයි කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මේ කෝඩ් එකත් මේ විදිහට modify වෙනවා. හරි. මම මෙතන keep කියන option එක දෙන්නේ. හරි. මම දැන් මේ config.js ෆයිල් එක separate කරා වුණාට තාම අපේ issue එක හරියන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙතන password එක තාම මේ config.js ෆයිල් එකේ hard coded value එකක් විදිහට තියෙන්නේ. මං ඒ හින්දා මේ hard coded value එක වෙනස් කරලා local storage එකෙන් මේ password එක ගන්න විදිහට code එක modify කරනවා. මං copy කරගත්ත තුන්වෙනි prompt එකත් Copilot එකට දෙන්නම්. බලමු එයාගේ response එක. For the password retrieve from the local storage කියලා තමයි මම කිව්වේ. බලමු මේ විදිහට දැන් එයා response එකක් දෙනවා. හරි. මම දැන් මේක ෆයිල් එකට apply කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ෆයිල් එක modify වුණා. මම keep option එක දෙනවා. දැන් මම ආයෙසරයක් Sonos scan එක කරන්නම්. මම මුලින්ම මේක clear කරගන්නම. දැන් මම Sonos scan එක නැවත පාරක් run කරගන්නවා. හරි. මේ විදිහට Sonos scan එක run වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. මම අපෝ Sonos cloud එකට ගියොත් ඔයාලට පේනවා මෙතන අපේ project එක pass වෙලා තියෙනවා. ඒ කියන්නේ issues එකක්වත් මෙයා අඳුරගෙන නැහැ. කලින් අඳුරගත්ත issue එක fix වෙලා තියෙනවා. ඒ වගේම මෙතන ඔයා ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් new issue 0, accepted issue 0, duplication, security hotspot, coverage මේ වගේ options. මම overall code එකට යන්න. overall code එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලා එක criterias වලට rating පවා දීලා තියෙනවා. security A, reliability A, maintainability A මේ වගේ ratings. අවතියක් මම ඔයාලට කියන්න ඕනේ මෙතන ඔයාලා administration කියන එකට ගියාම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් AI code assurance කියන එක. මේ option එක select කරපුවාම මේ විදිහට load වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාලට පුළුවන් මේ project AI generated code එකක් සහිත project අත කියන එක mark කරන්න. හරි. මම මෙතනින් මේ toggle එක on කරනවා. This project contains AI generated code කියන එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් quality gates තියෙනවා. මේ AI code assurance එකටම වෙන් වෙච්ච quality gate එකක් තියෙනවා. AI qualified gates Sonos way for AI code. මෙන්න මේ option එක select කරනවා. ඒ කියන්නේ AI generated codes වලට වෙනම rule set එකක් මෙයාලා define කරලා තියෙනවා. වෙනම quality gate එකක් හදලා තියෙනවා. ඒ අනුව AI generated code එක monitor කරන්න පුළුවන්. හරි. මොනවාට පේනවා ඇති qualified for AI assurance කියලා ඇවිල්ලා තියෙනවා. මම මේක save කරන්න. ඒක save කරපුවම ඔයාලට පේනවා මේ විදිහට load වෙනවා. හරි.
එකල your AI generated code is protected කියලා හිටලා තියෙනවා. හරි මම මෙතන overview වලට ගියොත් දැන් ඔයාලට පේනවා මෙතන contains AI code කියන batch එකක් project එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙයා දැන් protect වෙන්නේ වෙනම quality gate එකකින්. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් AI code assurance pass කියලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කිසිම issue එකක් මේකේ අඳුරගෙන නැහැ කියන එක. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් නොදන්න යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයා AI Tech ලංකා YouTube channel එකට අලුත් කෙනෙක් නම් නොතකැතුව පහළ තියෙන subscribe button එකත් click කරන්න. එහෙනම් තවත් දවසකින් හමු වෙනකම් අදට ඔබට සුබ දවසක්.